හායි ළමයි දැන් රෑ 9යි වෙලාව. 9ට විතර තමයි මට ඇත්තටම රෑට උයන්න ඕනි කියලා මතක් වුණේ. මං ඕනි වෙලාවක උයන්න කැමතියි. හැබැයි රෑට උයන්න තමයි අකමැතිම වැඩේ. බෝඩි මීටින් ඉද්දි එච්චර ලොකුවට උයන්න ඕනේ නැහනේ. ඒ හින්දා මං අද රෑට හැදුවා පොල් රොටි. කොහොමත් හරි මං අකමැතිම වැඩේ තමයි අතේ පිටි ගාගෙන මේ රොටි අනන එක. හරිම හිරිකිත වැඩක්. එහෙම හිතන්න එපා මම නිකන් ඉතින්. රොටිය හදාගන්න මෙන්න මේ වගේ කේක් බෝඩ් එකක. අපේ ඔෆිස් එකේ අක්කා කෙනෙක් තමයි කිව්වේ එයාත් කේක් බෝඩ් එකේ තමයි රොටිය මේ විදිහට හදාගන්නේ කියලා. ඉතින් මාත් කේක් බෝඩ් එකක් තියාගත්තා ඒ වැඩේට. ඉතින් ලුණු මිරිසක්වත් හදාගන්න බෑ. ඉතින් රොටි ගන්න වෙනදා නම් මම සෝයා මීට් හදාගන්නවා. අද බෝඩි මේ ගෙනාවු සෝයා මීට් මුකුත් නැහැ. ඒ හින්දා මම ලුණු මිරිසක් කොටා ගන්න හැදුවා. හැබැයි කොටන එක දිහා නම් බලන්න එපා. මෝල් ගහ දෙකට මදින් කැඩුනා පොල් බිඳින්න ගිහින්. ලුණු මිරිස මම ඕනවට වඩා කොටන්නේ නැහැ. ඔය කෙටුව කියලා චුට්ටක් පේන තමයි කොටන්නේ. ලුණු මිරිසකුත් හදාගෙන මම බිත්තර දෙකකුත් හදාගත්තා රෑට කන්න. ඉතින් බෝඩින් වාසී ජනතාවනි ඔයාලා මොනවද අද රෑට හැදුවේ? හදපු දේවල් යටින් කමෙන්ට් කරන්න යන්න. මේ තියෙන්නේ මම අද රෑට හදපු දේවල් තමයි ඉතින්. දැන් තියෙන කන්න.